අධ්‍යාපනයට ළමයා අත තියන්න ඕනේ මාර පපුයි සද්භාවයෙන්. ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න යන්නේ අවුරුදු 3ක වගේ කාලයක් නේ ලක්ෂ 40ට. මේ ටෙන්සස් ටිකයි ඔක්සලරි ටිකයි කන්ජන්ක්ෂන් ටිකයි රිලේටිව් ප්‍රොනවුන්ස් ටිකයි නවුන්ස් ටිකයි ඇඩ්වර්බ්ස් ටිකයි රිපෝටඩ් ස්පීච් ටිකයි ප්‍රොනවුන්ස් ටිකයි රිලේටිව් ප්‍රොනවුන්ස් ටිකයි මේ ජෙරන්ස් ටිකයි මේ ප්‍රේසල් වර්බ්ස් ටිකයි ඉඩියම්ස් ටිකයි සේයින්ස් ටිකයි අර ලිටරේචර් කැලල රචනා ටිකයි මේ ටික උගන්වන්න අවුරුදු 12. මේ හත් පොලේ ගාගෙන මුන් ඉන්නේ. න පිස්සු දානේ මුන්නම් මේ කරන්නෙම නෑ කියලා ඔප්පු කරන්න මුන්ට දුන්නේ. කරගන්න බෑ කියලා කරගන්න බෑ මෙලෝ හැකියාවක් නෑ. ඉතින් මම චැලෙන්ජ් කරනවා මේ විදුහල්පතිවරු ටික වෙනස් කරන්න මේ කිසිම කෙනෙකුට බෑ. අධ්‍යාපනයට ළමයා අත තියන්න ඕනේ මාර පපුයි සද්භාවයෙන්. ඒක නැතුව දැනුම දෙන්නේ නැතුව බුද්ධිමත් කරන්න නැතුව සරල කරන්න නැතුව අපිට අපේ රට නැගිටවන්න බෑ. අධ්‍යාත්මිකව එන්න ඕනේ මේ රටේ කොටසක් මේ අපේම මව්බිමේ ලක්ෂ 40ක් පාසල් ළමයින්ව වැරදියට කන්ඩිෂන් කරනවා. මේක මහා අපරාධයක්. මේ අපේ රට හැදෙන්නේ නෑ මේ ක්‍රමවේද. මේක යූ ටර්න් ගහන්න ඕනේ.